Hi guys, ඔයාලා එකතු වෙලා ඉන්නේ Minecraft mobile gameplay එකක් එක්ක. එහෙනම් guys අපි වැඩි කතා නැතුව gameplay එකට යමු. එහෙනම් guys අපි මුලින්ම ගහක් කපාගෙන ඉමු. basic tool ටික හදාගන්න. ඔයාලා හැමෝම දන්නවා Minecraft එකේ basic tool පළවෙනියටම කරන්නේ tool ටික හදාගන්න එක තමයි. ඒකට ඉතින් පළවෙනියටම ගහක් කපා ගන්න ඕනේ. අපි ඉක්මනට මේ ගහ කපාගමු. තව එකක් තියෙනවා ඒකත් කපාගමු. අපි හදාගමු crafting table එක. නෑ ඉස්සලාම් ෆ්ලෑන්ක් ටික හදන්න ඕනේ. සෝරි මට වැරදෙනවා. ඊට පස්සේ ස්ටික් ටිකක් හදාගමු. ස්ටික් 20ක් නම් ඕනෙත් නෑ. කමන්නේ අපි 20ක් හදාගමු. අපි ඊට පස්සේ පිකැක්ස් එකක් හදාගමු guys. පිකැක්ස් එකක් හදාගෙන අපි ස්ටෝන් ටිකක් මයින් කරමු. එකපාර අපි ස්ටෝන් වලට අප්ග්‍රේඩ් වෙන එක ලේසි. උඩන්න ඔක්කොම හදලා බලුවට අපරාධේ වැඩකුත් නෑවුවා. පිස්ටෝන් 10ක් 14ක් විතර තිබ්බනම් ඇති. ග්‍රැවල් උත් තියෙනවා. ග්‍රැවල් නම් දැම්ම ඕනේ අපිට. මේ පිස්ටෝන් ටික කඩාගමු. හරි guys මේ ඇති. අපි දැන් මේකෙන් ගිහිල්ලා ස්ටෝන් ටූල් ටික හදාගමු. මුලින්ම X එකක්, pickaxe එකක්, sword එකක්. දැනට ඔය ඇති guys මේ අපි ඊටු ටික අපේ බේස් එක හදන තැනකට ගිහිල්ලා බේස් එක හදාගෙන අපි ඊටු ටික හදාගමු. අර පැත්තට යන් බීලා ඉන්නවා බීස් ටයක් ඇති ළඟ යම් බලන්න අපි අර පැත්තට පංකින් තියෙනවා කියන්නේ ළඟපාත විලේජ් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අර තියෙන හරි guys විලේජ් එකක් අමුණ අපි විලේජ් එකට යන්න. අපි විලේජ් එක හරිය බලමු ලස්සනයිද කියලා. ලස්සන නැහැ හරියම අපේ බේස් එක ගහගමු. හරි guys අපි විලේජ් එකට නම් ආවා. බලමු මේ විලේජ් එක කොහොමද ලස්සන තැනක තියෙන්නේ. ලස්සන තැනක නම් තමයි මුහුදක් අයිනේ වගේ තියෙන්නේ. ඒක නෑ ගොඩක් ලස්සන තැන. විලේජ් එක තවුලක් නෑ. අපි මෙතන බේස් එක ගහ ගන්නවද මොකද උටට බලලෙමු. ගහ ගන්නව නැති. හොඳ තැනක් හම්බෙන්නත් ඕනේ. යම් බලන්න අර පැත්තට. හැබැයි හොඳයි අවුලකුත් නැහැ මේ හරි කන්දක් හැබැයි තියෙන්නේ. අවුලකුත් නැහැ guys. මෙතන ෂේප් කරලා පොඩි බේස් එකක් ගහ ගන්න පුළුවන්. අපි එන මෙතන බේස් එක ගහගමු. අපි මුලින්ම crafting table එක මෙතනින් තියාගමු. ඊට පස්සේ shovel එකක් හදාගමු. shovel එක දැන් අපිට ඕනේ. එක shovel එක තිබ්බ නැති අපි shovel එක ගමු. අපි දැනට පොඩි බේස් එකක් ගහමු guys. අපි පස්සේ එපිසෝඩ් එක මේ ලොකුවට බේස් එක ගහමු. මම මේක එපිසෝඩ් එක දිගට දාන්න ඉන්නේ. ඔයාලා කැමති නම් subscribe කරලා set වෙන්න. හරි guys අපි මෙතන ෂේප් කරමු පොඩ්ඩක්. හරි guys එහෙනම් අපි මෙතන ෂේප් කරගත්ත පොඩ්ඩක් ලොකුවට ඕනේ නැහැ. පොඩ්ඩක් තිබ්බනම් ඇති. අපි දැන් මේකේ බේස් එක හදන්න අපි wood ටිකක් කපාගෙන එමු. ගන්න අපිට යන්න අපි ස්පෝන් වුණ දැනටම කමන්නේ යන්න. එතකොට බලමු යනකම් බලන්න මේ බෙඩ් එකක් තියෙනවා මේක ඇති යන්න. බෙඩ් එක තමයි උවේ. අපි මේකේ රිස්පෝන් බොට් කළා බලමු කෑම තියෙනවද කියලා. තියෙනවා. nice guys. පිරි. නැත්තම් කෑම නැතුව තමයි මැරෙන්නේ. හරි guys එහෙනම් අපි කස්ට් කපාගෙන. හරි guys එහෙනම් අපි wood තියෙන තැනට ආවා. මගේ අංගභාගයත් හොඳටම බැලලා අපි කමු පොඩ්ඩක්. පොටැටෝ තමයි කන්න දෙන්නේ. මේක කමු දැනට. අපි wood 50ක් වගේ බලමු. මේ වගේ කපා ගන්න ඕනේ නම් ඇති අනිවාර්යෙන්.
හරි ගයිස් අපි ඌට්ටියක් කපගත්ත ඌට ඇට්ලිස්ට් දෙයක් තියෙනවා මේ මං හිතන්නේ මේ ඇති වෙයි අපි දැන් යන් රෑ වෙන හවස් වීගෙන එන්නේ රෑ වීගෙන එන්නේ අපි ඉක්මනට ගිහිල්ලා නිදාගෙන ඊට උදේම වැඩ පටන් ගමු ගයිස් මම විලේජ් එකේ ගෙදරකට වෙලා නිදේ ගත්තා උදේ වුණා ඊට පස්සේ අපි දැන් වැඩ පටන් ගමු ගල බේක්ස් එක තුල තියෙනවා අපිට ගාලෝ නිදන්න ඕනේ හරි ගයිස් බලමු අපිට ප්ලෑන්ක්ස් කීයක් වගේ හම්බෙනවද කියලා මම හිතන්නේ ගයිස් මේ ඇති වෙයි අපි මේ ටිකෙන් හදලා බලමු පොඩියට ගහන්නේ ලොකු බේස් එකක් ගහමු අපි පස්සේ දැනට අපි පොඩියට එකක් ගහමු හරි ගයිස් අපි පොඩියට බේස් එකක් ගත්තා ලොකුවට නෙවෙයි පොඩියට නිකන් බේසික් එකක් ගහගත්තේ අපි මේකට දොරක් දාමු ගයිස් දොරක් කෝ දොරක් හරි මෙතන ඕක් දොරක් දාගමු ඒකත් හරි ගයිස් එහෙනම් අපි මේකට බෙඩ් එකක් දාගමු අර විලේජ් එකේ ගියා කුසුම් ගයිස් නැත්තම් අපිට බෙඩ් එකක් දාලා ෂීප්ලා මරන්න වෙනවා අපි විලේජ් එකේ මේක ගමු මේක අපි මේක අරන් ගිහලා අපේ ගෙදර දාගමු එතකොට අවුලක් නෑ ගයිස් ෂීප්ලා මරන්න ඕනෙත් නෑ අපි ක්‍රාෆ්ටිං ටේබල් එකත් අර ගැතුලෙන් දාගමු ගයිස් අපේ බේස් එක ඇතුලේ බීමට නම් මොනවද දැනට ඕනේ නැහැ අපි නිකන් normal temporary base එකක් විතරයි ගන්න. ඒ හින්දා බීමට ඕනේ නැහැ මොනවද. අපිට stone තියනවාද? stone 6ක් තියෙනවා. අපි stone එකක් හදාගෙන furnace එකක් හදාගමු. stone තියෙන්නේ. මේ ඇති වෙයි guys. අපි furnace එකක් හදාගමු මේ ටික. furnace එකක් හදාගත්තා නම් අපිට ඔක්කොම දැන් එතකොට හරි බේසික් බඩු ටික ඔක්කොම හරි furnace දෙකක් හදන්න ඕන එකක් හදමු එකක් ඇති chest එකක් හදමු අපි ඊට පස්සේ furnace එක මෙතන ඉඳලා chest එක මෙතනින් දාමු හරි ඊට පස්සේ furnace එක දාන්න දෙන්න නැහැ කමන්නේ බලමු කෝල් හදන්න පුළුවන් ඕනේ ඒක පස්සේ බලමු guys අපි එතන respawn point එක set කරලා යා හරි guys මේක තමයි ඉතින් මගේ බේස් එක එහෙනම් guys මොකද හිතන්නේ වීඩියෝ එක ගැන වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් guys අපි ගියා